කපුටා. කපුටා කියන්නේ එතකොට සෙනසුරු දෙයියන්ගේ සෙනසුරුගේ වාහනේ. සෙනසුරු දෙයියන්ගේ වාහනේ තමයි කපුටා කියන්නේ. සෙනසුරු කියන්නේ 9ක් 10න්ගෙන් එන අපලයක් විදිහට තමයි ගොඩක් තැන්වල ගොඩක් මිනිස්සු හිතන්නේ. හැබැයි මේ සෙනසුරු කියන දේ දේවත්වයෙන් අදහන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඉතින් සෙනසුරු කෝවිල ලෝකෙටම තියෙන සෙනසුරු කෝවිලවල් දෙකයි. එකක තමයි අද අපි මේ ඉන්නේ ටීකුණාමලේ තියෙන සෙනසුරු කෝවිලේ. තව එකක් තියෙනවා ඉන්දියාවේ. මුළු ලෝකෙටම දෙකයි. ලංකාවට තියෙන එකක් විතරයි. ඉතින් ටීකුණාමලේ මරතඩි හන්දියේ තියෙන මේ සෙනසුරු කෝවිලට ඔයාලත් එන්නම ඕන. සෙනසුරු ගැන කතා කරද්දී අපිට ඉතිහාසයට යන්න වෙනවා. දුටුගැමුණු රජුරුන්ගේ කාලෙටම යන්න වෙනවා. ඉතින් අපි දන්නවා මහසෝන් යක්ෂයා. ඉතින් ඒ මහසෝන් යක්ෂයා නිර්මාණය කරන්නේ මේ සෙනසුරු දෙයියෝ. මහසෝන් සහ ගෝඨාභය කියන්නේ දුටුගැමුණු රජුරුන්ගේ දසමහා යෝධයන්ගෙන් දෙන්නේ. ඉතින් මේ මහසෝන් සහ ගෝඨාභය අතර යුද්ධයක් සටනක් පැවැත්වුණා. මේ දෙන්නගේ සටන පැවැත්වෙන්නේ තම්බන්නාව කියන සුසාන භූමියේ. ඉතින් මේ සටනේදී ගෝඨාභය යෝධයාගේ වම් පාදයේ පහරක් කෙල්ලනවා මේ මහසෝන් යෝධයාට. යෝධයාගේ හිස ගැලවිලා විසික් වෙනවා. ඉතින් මේ මහසෝන් යෝධයා අදහන දෙයියෝ තමයි මේ සෙනසුරු දෙයියෝ. ඉතින් සෙනසුරු දෙයියෝ මහසෝන් යෝධයාගේ උදව්වට එද්දී මහසෝන් යෝධයාගේ හිස නැති නිසා හිසක් ගලව ගන්නවා, වලස් හිසක්. ඒ වලස් හිස ගලවගන්නේ මේ භූමියේ. ඉතින් මේ භූමියේ තමයි අද මේ සෙනසුරු කෝවිල නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝකෙටම දෙයක් වෙච්ච ලංකාවේ ත්‍රිකුණාමලයේ තියෙන සෙනසුරු කෝවිල නිර්මාණය වෙලා තියෙන්නේ මේ වලස් හිස ගලවගත්ත මේ භූමියේ. ඉතින් මහසෝනා නිර්මාණය වෙන්නේ එහෙමයි. එතකොට මහසෝන් යෝධයාට ගිහිල්ලා වලස් හිස බද්ධ කරාට පස්සේ තමයි ඔය මහසෝන් යකා කියන ඒ ඉතිහාස කතාව නිර්මාණය වෙන්නේ. ඉතින් මේ සෙනසුරු දෙවියෝ අදහන බැතිමතුන් වෙනුවෙන් සෙනසුරු අපලය දුරු කරගන්න එන බැතිමතුන් වෙනුවෙන් මේ සෙනසුරු කෝවිල සෙනසුරාදා උදේ 6 ඉඳන් හවස 7 වෙනකම් විවුර්තයි පුද පූජාවලට. ඉතින් මේ සෙනසුරු දෙවියෝ කියන්නේ තනියෙන් ඉන්න දෙවිවරයෙක්. ඉතින් මේ සෙනසුරු අපලය දුරු කරගන්න ලංකාවේවත් ලෝකෙවත් කොහෙවත් වෙන කෝවිල් වල නෑ. මොකද මේ තනියෙන් ඉන්න දෙවි කෙනෙක්. ඉතින් සෙනසුරාදාට මේ ත්‍රිකුණාමලයේ තියෙන සෙනසුරු කෝවිලට ඇවිල්ලා ඔබලා විශ්වාස කරන ඒ ඔබලාගේ ආගමික කටයුතු කරගන්න පුළුවන්. මාවේ අපිට පැහැදිලි කරන්නකෝ මේ මොකද්ද? මේක කපුටා. කපුටා කියන්නේ එතකොට සෙනසුරු දෙයියන්ගේ සෙනසුරුගේ වාහනේ. සෙනසුරු දෙයියන්ගේ වාහනේ තමයි කපුටා කියන්නේ. මේකේ තමයි වාඩි ඉන්න තමයි සෙනසුරු රවුම් කොයිලේ මේකේ තියලා තමයි සෙනසුරු දෙයියෝ මේ කොවිල වෙලාවේ අරයි යන්නේ නේද? එතකොට යාළුවනේ සෙනසුරු දෙයියෝගේ වාහනේ තමයි කපුටා. අපේ ගෙවල් වල ඉන්න කපුටා තමයි සෙනසුරු දෙයියන්ගේ වාහනේ ලෙස හඳුන්වන්නේ. ඉතින් මේ කෝවිලට එන බැතිමත්තු මේකත් වන්දනාමාන කරනවාද? වන්දනාමාන කරනවා නේද? මේ කෝවිලට එන ජාතීන් අපි දන්නවා ත්‍රිවිධ ජාතිකයන් දෙන්නේ නැත්තම් සිංහල අයද නැත්තම් මුස්ලිම් අයද කොහොම අයද මේ කෝවිල ඇතුළට එන්නේ වන්දනාමාන කරන්න සහ මේ කෝවිල ගැන විශ්වාසය තබලා තියෙන්නේ මොන වගේ අයද? මොනවා කියන්නේ ඒ කියන්නේ මේ එයා මම බොරු කියන්නේ අම මිනිසු හැම එකනම ඕන එකනම මේ දේවතාවල බඳින්න තමයි යන්නේ. හැම මිනිස්සෙක්ම ඇවිල්ලා ಜಾති ભેදෙන් තොරව ඒව නැතුව මේ සෙනසුරු කෝවිලට එනවා. ඔව්. ඒ කියන්නේ හැම මිනිස්සෙක්ම මේ සෙනසුරු කෝවිල ගැන විශ්වාසයි. විශ්වාසයි කියන්නේ දෙයගේ දුකයි ලඩයි තියෙනවනේ මිනිස්සුන්ට. ඔව්. මේක බේර ගන්න. ඒ කියන්නේ ලෙඩට දුකට ඇවිල්ලා මේ දේවාලය වන්දනාමාන කරනවා. ಜಾති ભેදෙන් තොරව මිනිස්සු මේකට එනවා නේද? ඉතින්
ටීකුණාමලේ මේ තියෙන සෙනසුරු කෝවිලට මේ මාම කියන විදිහට ಜಾති ભેදයෙන් තොරව ආගම් ભેදයෙන් තොරව මේ සෙනසුරු කෝවිල විශ්වාසය තබාගෙන බැතිමතුන් එනවා කියලා තමයි කියන්නේ.